ඉතින් අපේ මේ කතුවරිය ශ්‍රී ලාංකික වුණාට ඒ වගේම කතුවරියගේ සැමියා ශ්‍රී ලාංකික වුණාට බොහෝ කාලයක් පහුගිය කාලේ ජීවත් වුණේ විදේශගත. ඒ වුණාට මව්බස අමතක කරන්න බෑ කොහේ ගියා. නේද? ඔව්. අපි බලමු චෝටි දුවයි පුතයි කොහොමද පිළිගැනීමේ කතාව කරන්නේ කියලා. අයබෝවන් මගේ අම්මගේ පොතේ එලි දැක්වීමට ආපු හැමෝම ආදරයෙන් පිළිගන්නවා. I warmly welcome all of you. Thank you. මගේ අම්මගේ පොතේ එලි දැක්වීමට ආපු හැමෝම ආදරයෙන් පිළිගන්නවා. බබාගේ නම කියන්නද? කැමිලියා මලි. හරි ලස්සනට කිව්වා නේද? අයියාගේ නම? තුම් සමුර්මන්. හොඳයි. අපි ආයෙත් මේ පුංචි පුතාලට දුවලට අත්පොලස්ථාන නාමයක් ලබා දෙමු.